අපි මේ වෙලාවේ කරුණාවෙන් මතක් කර සිටිනවා ආරාධනාවක් කරනවා මේ නිමල් ප්‍රේමචන්ද්‍ර මහත්මයාට අපි මේ වෙලාවේ සිහිපත් කරනවා ධර්මදේශකයන්න් වහන්සේ උදෙසා දහත් වට්ටියක් දීලා මේ ධර්මදේශනාවට දේශනා කරන හැටියට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන හැටියට මතක් කර සිටිනවා සිහිපත් කර සිටිනවා. නමස්කාරය කියන්න පන්සිල් සමාදන්වෙන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං
බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරං නාදිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාති වැඩ සිටින මාතලේ මහදිසාවෙහි ප්‍රධාන අධිකරණ සංඝනායක වූ ඒ වගේම දැඹව ඓතිහාසික රාජමහා විහාරාධීශ්වර මකුළුගස්සෑව ශ්‍රී සුගතාරාම යන උභය විහාරාධිපතීන් වහන්සේ වන අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි ඓතිහාසික ගැරණිගල රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අපේ හාමුදුරුවෝ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරුවනින් අවසර. අද දින මේ ධම් සභා මණ්ඩපයක් ඇඳවා ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයක් සිදු කරනුවස් ජීවිතයේ නැවුම් පිම්වන්ත අවස්ථාවක් උදා කරගෙන තියෙන නිමල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමන් මැතිනියන් පවුලේ සහලේ ඥාතීන් සමාජයෙන් දුරස් වී යන උත්තරීතර මහඟු ආදර්ශමත් පින් කටයුත්තක් මේ වෙලාවේදී සිදු කරනු ලබනවා. එතුමාණන් ඇතුළු මේ අවස්ථාවට සහභාගී වන පවුලේ සහලේ නෑදෑයෝ ඇතුළු සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතියනි ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන තුන්කල් දක්නා නුවණින් මිනිහෙකුට තුන්කල් දැක දැන අවබෝධ කරගෙන මෙලොව පරලොව ජීවිතය නිර්මාණය කරගනිමින් සැනසීම සතුට ප්‍රීතිය සෞභාග්‍ය උදා කරගන්නට දේශනා කොට වදාළ උතුම් දහමින් ධර්මකාරණා කීපයක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන වෙලාව. නිමල් ප්‍රේමචන්ද්‍ර මහත්මාණන්ට 60 වසරක් පූර්ණය කිරීම නිමිත්තෙන් ජන්මදින සමරුමක් තමයි
මේ සිදු කරනු ලබන්නේ. ප්‍රේමචන්ද්‍ර මහත්මයාට මං හිතන්නේ බණ කියන්න ඕනේ නැහැ. ප්‍රේමචන්ද්‍ර මහත්මයා මල් ශාලාව හරියටම කරා නම්. හේතුව ජීවිතයේ අනිත්‍ය ගැන ඉගෙන ගන්න හම්බෙන හොඳම මිනිස්සයා තමයි මල් ශාලාවේ මිනිස්සයා. මියගිය ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු මේ සියලු දෙනාගේම ජීවිත මරණයෙන් සමුගෙන ගියායින් පස්සේ ඉතුරු වුණු අර කුණු ශරීරය නැවත ටික දවසකට කෙනෙකුට දැකලා බලලා ඉන්න පුළුවන් වෙන විදියට හදලා ඒ අනිත්‍ය ස්වභාවය తాවකාලිකව මකලා තියාපු නිමල් ප්‍රේමචන්ද්‍ර මහත්තයාට ආයේ බන ඕනේ. ජීවිතේ තේරිලා තියෙන්න ඕනේ. ජීවිතේ අවබෝධ වෙලා තියෙන්න ඕනේ. ඇත්තටම අපිට ජීවිතේ අවබෝධ වෙලා නැහැ ගොඩක් දෙනෙකුට. අත්වලොස්සත් දශම සංඛ්‍යාවක් වගේ ජීවිතය දැකලා ඇති. මගේ දැක්මේ හැටියට අපේ ලාංකීය ජන සමාජයේ කොතෙක් බණ ඇහුවත් කොතෙක් බණ කිව්වත් බණ අහන බොහෝ දෙනෙකුටත් බණ කියන බොහෝ දෙනෙකුටත් ජීවිතයේ යථාර්ථය තේරිලා නැහැ. හේතුව දේශකයෝ සියලු දෙනා ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට වෙන්න ඕන. අනුන්ට අවවාද කරන්න ඉස්සෙල්ලා තමන් සුදුසු ගුණධර්මවල පිහිටලා තියෙන්න ඕන. අසන්නෝ සිහි බුද්ධියෙන් අහන්න ඕන. ලෞතුරා බුදුහාමුදුරු අනුදැන වදාරනවා සුනාත ධාරේත චරාත ධම්මෝ. අහන්න ඕන, අවබෝධ කරගන්න ඕන. අවබෝධයේ තිබ්බට මදි. ඒ අනුව සරන්න ඕන. ඒ අනුව සැරිසරන්න ඕන, ක්‍රියා කරන්න ඕන. එහෙම වුණොත් විතරයි ධර්මය ප්‍රයෝජන පිණිස ගන්න පුළුවන් වෙන්නේ. වැඩ ගන්න නැත්නම් පුතා ඕනෑම භාණ්ඩයකින් වැඩක් නැහැ. මේ ලෝකයේ තියෙන ඕනෑම වස්තුවක් වැඩ ගන්න නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. ප්‍රයෝජන ගන්නවා නම් ඒ වස්තුවෙන් වැඩක් තියෙනවා. අපි ජීවිතයේ මේ ආපු ගමනේ විවිධ වයස් කාණ්ඩවලනේ දැන් ඔය ඉන්නේ. මේ ධම්සභා මණ්ඩපය ඉදිරිපිට අසුන්ගෙන ඉන්න ඔය ඇත්තෝ විවිධ වයස් කණ්ඩායම්. ස්ත්‍රී පුරුෂ. මේ පළවෙනි බණ නෙමෙයිනේ අහන්නේ. ජීවිතේ මතක නැති තරම් වාර ගානක් පෙර බණ අහලා තියෙනවා. මාද මේ යතිවරයාණන් වහන්සේලාද තව බොහෝ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාද දෙමව්පියෝද ගුරුවරුද වැඩිහිටියෝද නානාවිද දේශකයෝද පඬිවරුද ඔබට හමු වී ඔබ දේශන බණ අහලා තියෙනවා. ඒ එහෙම වුණත් පින්නතුනි අපි මේ ගලේ වෙල කැකිරාව අතර දෑලේ මන් නිතර යන එන පාරනේ මට පේනවා ඉතින් බණ අහපු අය ඉන්නවද අවබෝධ වෙලා ඉන්න අය ඉන්නවද අවබෝධිත ධර්මය ක්‍රියාත්මක කරනවාද කියලා. දැන් නම් අපේ හාමුදුරුවනේ මෙතන ඉන්න ඔක්කොම උපාසක උපාසිකාව සුදුම සුදු පාට. සුදුම සුදු පාටයි උපාසක උපාසිකාවෝ ඉන්නේ. උපාසකයෙක් වෙන්න හෝ උපාසිකාවක් වෙන්න බුදුහාමුදුරුව අනුදැන වදාරනවා
බෞද්ධයාගේ නිත්‍ය සීලය වූ බුද්ධිය සොයා යන්නාගේ බුද්ධිමත් වූ ශාස්ත්‍රූවර මාගේ අනුගාමිකයෝ වන්නේ නම් ඔහුගේ නිත්‍ය සීලය වන්නේ පංචශීලයයි. පංචශීලය නොමැත්තෝ බෞද්ධ වෙන්න බෑ. මේ ඉන්න අය අතරේ පංචශීලය රකින්න අය තේරුවොත් දැන් ඉන්නවනේ 1000ක් විතර. පන්සිල් රකින්න අය තේරුවොත් එහෙම අපේ නාගාන කී දෙනෙක් විතර හම්බෙයිද? මං 100ට 200ක් විශ්වාස කරලා කියනවා එක්කෙනෙක්වත් නැහැ කියලා. පන්සිල් රකින්න එක්කෙනෙක්වත් නැහැ. හේතුව කොහොමද හාමුදුරුවෝ එහෙම කියන්නේ? මං රකින්නවන්නේ. දැන් එක එක්කෙනාට හිතෙන්න පුළුවන්නේ ඔය අෂ්ටාංග සීලයේ සමාදන් වෙන අම්මන්ඩිලාට එහෙම ඉන්න බැරුව යනවාම කිව්වාම. අටකුත් ගනිද්දී අය හාමුදුරුවෝ කියනවා 5ක් නැහැ කියලා. මං හොඳට දන්නවා 8යි 5යි දෙකම නැහැ කියලා. 8 5 නොදැන යන ගමනක් තමයි තියෙන්නේ. රකින්නවා නම් මට කියන්නකෝ ඔය සිල්පද පහේ වටිනාම බරම ඊ타ම ශ්‍රේෂ්ඨ ගුණාත්මක සිල්පදය කෝකද? කෝක වෙන්න ඇද්ද? දැන් රැක්කනම් පුළුවන් වෙන්න එපයි කියන්නේ නේද? රැක්කනම් පුළුවන් වෙන්න ඕන කියන්න. මේ කහමුදුරුවනේ මං ඒක රකින්න ගිහිලා පුදුම දුකක් වින්දේ. ඒකේ අහට්ටත් අඬු තියෙනවා, මෙහාට්ටත් අඬු තියෙනවා, අහට්ට මෙහෙට විහිදිලා තියෙනවා. ඒ හින්දා ඒක වහගන්න, ඒක රැකගන්න හරිම අමාරුයි කියලා ඔබට දැනෙන්න ඕනේ. පින්නතුනි ඔතන බරම වටිනාම සිල්පදේ තමයි මැද සිල්පදේ. එතකොට ස්වාමීන් වහන්සේ 5ක් දේශනා කරලා තියෙනවානේ. 5ම හොඳයි. හැබැයි එකක් වටිනවා. එකම විතර මැණික් ගල් 5ක් තිබුණත් ඒ මැණික් ගලේ තියෙන ස්වභාවය අනුව වර්ගය අනුව වටිනාකම වැඩි වෙන්න පුළුවන්. රහතන් වහන්සේලාම 5 දෙනෙක් වැඩ හිටියොත් මේ රහසන් වහන්සේලා 5 දෙනාගේත් එක එක ප්‍රමාණයේ ගුණාංග. ඒකනේ බුදුහාමුදුරුවෝ එක එක පදවි දුන්නේ. එර්දිමතුන් අතර අග්‍ර, දේශකයෝ අතර අග්‍ර, විනයදරාය අතර අග්‍ර, මහා ප්‍රඥයෝ අතර අග්‍ර කියලා හැම බුදුහාමුදුරුවෝ දෙනවා. හැබැයි ඔක්කොම රහත් තමයි. නමුත් සමහර අය අග්‍රයි. ඒ වගේම පුතා 5ම සිල්පද තමයි 5ම ගුණවත් තමයි මැද සිල්පදේ බලවත්. ඒ සිල්පදේ කොච්චර බලවත්ද කියනවා නම් ඒ සිල්පදේ රැක්කොත් හොඳට රැක්කොත් අනිත් 4 කැඩෙන්නෙම නැහැ. මැද සිල්පදේ කැඩුවොත් අනිත් 4 කැඩෙනවා. එහෙනම් මැද සිල්පදයට බර තිබ්බනම් රැකගත්තා නම් 5ම හොඳයි. ඒකට හේතුව තමයි සිල්පදේ තේරුම. කාමේසු මිච්ඡාචාරා නෙමෙයිනේ. කාමේසු මිච්ඡාචාරානි. කාමයන්ගේ වැරදි විදියට හැසිරීමෙන් වැළකීලා ජීවත් වෙමි. කාමයන් කිව්වේ මොකද්ද කාමය කියන්නේ? හරියටවත් වැරදියටවත් හැසිරෙන්න ඕක දැනගෙන ඉන්න ඕනනේ. මොකද්ද කාමය කියලා කියන්නේ? ඔව්. පංචකාම සම්පත්තිය. ඇහැ, කන, නාසය, දිව,
ශරීරය කියන ඉන්ද්‍රියම් පහ ඔස්සේ වින්දනය කරගන්න විඳීම් වලට කියනවා කාමය කියලා. තව ඉන්ද්‍රියක් තියෙනවා පේන්නේ හැංගිලා. ඒකට කියනවා මනෝ ඉන්ද්‍රිය කියලා. අර පස් දෙනා එකතු කරලා දීපුවා තියෙනවා නේද? ඒ ඔක්කොම අර මනෝ ඉන්ද්‍රිය ගාව තියෙනවා. නැවත 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 පුතා විඳිනවා. නැවත නැවත විඳිනවා. අර ගීතයක තියෙනවානේ සිරියහනේ ලනුහිරි සුසුම් හෙලන රැ මකුළු දැලෙන් සිරිසිරියේ වියම් බඳින රැ යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ. දවල් කාලේ දැක්ක ගෑනු ළමෙක් ඒක අර නින්දට ගියාම යටලීයේ පේනවලු. මනෝභාවය බලන්නකෝ ගිහිල්ලා තියෙන දුර. ඇස් දෙකෙන් දවල් දැක්කා. ඒ දැකපු රූපය ඇඳගත්තා මනසේ. ඒ මනසේ ඇඳපු රූපය නින්දට ගියාට පස්සේ යටලීයේ සිතුවමක්සේ පේනවලු. නාරිලතා මලක් වගේ. මෙතන මට ඒක විස්තර කරන්න බෑ ඊට වඩා. ඒ තරම් පේනවා. මං ඊයේ බණට යනකොට සින්දුවක් කියනවා මගේ පුංචි රෝස මලේ මමයි උඹේ වියපත් බඹරා උඹ හීනෙන්වත් නොදකින කුමරා කියලා. අමරසිරි පීරිස් මහත්තයා කියනවා මමයි උඹේ නාකි බඹරා ලොක්ක නාකිම නාකි හීම් පහේ කෙල්ලෙක් දැක්කලු ඇහැට කනට පේන. ඒක හිතේ ඇඳගෙන චිත්ත රූප මව බලනවලු. ජනේලෙන් මං අහස බලන්නම් හඳ වාගේ උඹ පායාපන්. මට ලස්සනට පෙනිලා බැහැලා ඵලයන් මන් දුක නැහැ. මට ඒත් ඇති බලන්නකො මනෝභාවයේ තියෙන පෙරේතකම්. මේ මනස දුවන වේගය අනුව පුතා මේ ඉන්ද්‍රියම් පහට ඉන්න දෙන්න. අර කලින් වින්දනය කරපු රහ ඔස්සේ නැවත නැවත ඵලයන් කියලා තල්ලු කරනවා. මෝඩයෙක් නම් ඒකට වසී වෙනවා. ප්‍රඥාව තියෙනවා නම් නෑ එහෙම නෑ. ඒක හොඳ නෑ කියලා අතාරිනවා. ඒක හොඳ නෑ කියලා අතාරිනවා. ඒකට නුවණ ඕනේ. මට මතකයි අතීතයේ අපේ හාමුදුරුවනේ එක කොල්ලෙක් හරක් බලන කොල්ලෙක්. ඒක හරක් බැලුවට මේ උපාසකම්මලට වඩා හොඳයි. ඌ හරක් බැලුවට මේ උපාසකම්මලට වඩා දියුණුයි. හරක් බලන්න ගිහිල්ලා හොඳටම තෙහෙට්ටු වෙලා හරක් ටිකක් නැහැ. කනස්සල්ලෙන් දාඩිය දෙකාංශයෙන් වැක්කිරෙමින් පිපාසයෙන් බඩගින්නේ මූ එනවලු මහවැලි ගඟ දිගේ. ෂර්ට් එකත් මගට ඇවිල්ලා ගලවලා කරේ දාගත්තලු. උඩුකය නිරුවතින් කැහැපට කවාගෙන සරම එන්න එනවා. ඒ එන්න එනකොට ගමට කිට්ටුව නාන තොටුපොලක ගැටිස්සියක් නානවලු. ගැටිස්සියක් කියලා කිව්වේ මේ වැඩිවිය පැමිණිලා නැති නමුත් ඒ ආසන්නට විතර ජීවිතේ හැදිච්ච වැඩිච්ච ළමෙක්. ඇහැට පෙනුමයි. වතුරට බැහැලා ඉන්නකොට තවත් පෙනුමයිලු. අර කොල්ල ඇවිල්ලා ගඟ දිහා බලනකොට අර ළමයාව දැක්කා. දැක්කාම හරි ප්‍රියමනාප හිතිලා අර විඩාවක් නැතුව ගියාලු, බඩගින්නක් නැතුව ගියාලු, තිබහක් නැතුව ගියාලු, මොකක්වත් නැති වුණාලු, අමුතු පෙරේතකමක් ආවලු. කොල්ලගේ හිත ඒ වුණාට ඒ පෙරේත සිතුවිල්ල ආවත් එක පාරටම අපේ ගමේ අහවලාගේ දුව වැඩිවිය පැමිණලාවත් නැහැ. මම මේ ළමයාට වචනයක්වත් කිව්වොත් එහෙම ඒක මාව හදාපු වඩාපු අම්මා තාත්තා මගේ කුල ගෞරවය මේ සියල්ලම විනාශ වෙලා යනවා.
ඒ නිසා මං කිසිවක් කියන්න හොඳ නෑ මා යා යුතුයි කියලා. කොල්ලා හිත හදාගෙන යන්න වීරිය කෙරුවත් මනෝභාවය කියනවා හරි ලස්සනයි අඩේ කියලා කියනවා. හරි ලස්සනයි පෙනුමයි කියලා කියනවා. කොල්ලා දත් මිටි කාලා කොහොම හරි මේකෙන් අත මිදෙන්න හැදුවත් මිදෙන්න දෙන්නේ නැති හින්දා මූ හයියෙන් කෑ ගැහුවලු. වාවගෙන යන්න මූ කෑ ගැහුවලු. ඌ නිකම්ම මීහරකෙක් වායේ කෑ ගහන්න නැතුව ඌ කියනවා මහවැලි ගඟේ ගන්දැලේ තුරතු නැමි නාඹරලියක් දිය කෙලිනවා මං දුටිමි පිපුණු මලක් නම් එය නොතලා නොයමි කැකුළු මල නිසා හැරදා යන්ට යමි. වන්නකො සීලේ භද්‍ර යෞවන වයසේ කාමේසු මිච්ඡාචාරා කියන සිල්පදේ රැක්ක ලස්සන බාන ප්‍රඥාවේ මහා ප්‍රඥාව. කොල්ලා හැම යන්න ගියා නමුත් කෙල්ලට ඒක රැකගන්න බැරි වුණාලු කියලා තියෙනවා. ඒක මං කියන්නේ මට ඒක විස්තර කරන්න බෑ මෙතන. ගෑනු ළමයාට සිල්පදේ රැකගන්න බැරි වුණා. එහෙම ගෑනු ළමයි ඕන තරම් ඉන්නවා. මේ සැරේ කොරෝනාවට අපේ හාමුදුරනේ ඉස්කෝලයක් අර වහලා තිබ්බනේ ඉස්කෝල ටික. ඒ වහලා තිබිලා පටන් ගත්තා. මධ්‍ය විද්‍යාලයක්. පටන්ගෙන ළමයි ටික බලනකොට ගෑනු ළමයි 60ක් නෑලු. ඉස්කෝලේ 10 11 12 ඒ ගැන හොයලා බලනකොට ගෑනු ළමයි 60 දෙනෙක් පැනලා ගිහිල්ලාලු. හැබැයි එක කොල්ලෙක්වත් අඩු නෑලුනේ අපේ හාමුදුරු. ඉස්කෝලේ එක කොල්ලෙක්වත් අඩු නෑලු. කෙල්ලෝ 60ක් අඩුවිලු පැනලා ගිහිල්ලා තියෙන කාලකන්නියොත් එක්ක පුතා. රස්තියාදුකාර. සිල් ගන්න ඕනේ කාගාව සිල් නෑ. හැමෝටම සිල් ඕනේ. නමුත් පින්නතුනි සිල් බිඳුනත් සමාජයට වැඩිය දැනෙන්නේ නැති චරිත තියෙනවානේ. ඒකනේ මේ කාන්තාවන්ට බර කරලා සිල්පද දේශනා කරලා තියෙන්නේ. භික්ෂූන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි භික්ෂුණීන්ට දේශනා කොට වදාළ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි අතර ශික්ෂාපද 100කට වැඩිනේ. වැඩිපුර දේශනා කරලා තියෙනවා ගෑනුන්ට හින්දා. බුදුහාඳුරු එවුන්දලා හීලයක් කරන්න අමාරු හින්දා. එවුන්දලා හීලයක් කරන්න අමාරු. ඇසුමට ලාලිත මට සිලුටු හුරු බුහුටි හීන් හීන් තැන් වලින් රිංගාගෙන යන ඔවුන්දට ලතා කියලා කියන්නේ තේ හින්දම. සිල් බිඳෙන වේගය වැඩි. ලාමක හින්දා. පින්නතුනි පෞරුෂය හදා ගන්න ඕනේ ධර්මයෙන්. ස්ත්‍රීවත් පුරුෂවත්. ධර්මයෙන් පෞරුෂය හදාගත්තාම අපිට ජීවිතේ දිනන්න පුළුවන්. සමහර ගෑනු පිරිමි ඉදිරියේ පෞරුෂය හදාගෙන තමන්ගේ ප්‍රතිපත්තිය බින්දින්න නැතුව නිර්වාණයට ගියේ රහත් වෙච්ච උත්තමාවියෝ ඉන්නේ. ඔය උත්පලවන්නා තෙරණියගේ කතාවේ උත්පලවන්නාගේ ගිහි කාලේ මස්සිනානේ දූෂණය කරන්නේ උත්පලවන්නා තෙරණියව. රහත් තෙරණියව දූෂණය කරනවා කියන්නකො. බාන්නකො පෞකාර හිත, කෙලස් බර හිත, මිත්‍යාචාරී හිත. ඒ වෙලාවෙන් භූමිකම්පාවක් ඇවිල්ලා නරක ආදියට ඇදගෙන යනවා. ඒ වෙච්ච විනාශේ ජීවිත දකින්න හරි ලේසි පුතා. ධර්මය අවබෝධ කරගත්තාම. ජීවන ගමන දකින්න ලේසි ධර්මය අවබෝධ වුණාම. පුජ්‍යලයෝ තේරුම් ගන්න ලේසි ධර්මය අවබෝධ වුණාම. පෞල් ජීවිතය ප්‍රීතියෙන් ගෙවන්න ලේසි ධර්මය අවබෝධ වුණාම. ගිහි වුණත් පැවිදි වුණත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසේම තමන්ට හිමි භූමිකාවේ වගකීම් යුතුයකම් ටික ඉෂ්ට කරන්න ලේසි ධර්මය අවබෝධ වුණාම. එහෙම නැතුව හිස් බොල් මිනිහෙක් හැටියට ඔහෙ ඉබාගාතේ ඇවිද ඇවිද හිටියට වැඩක් නැහැ.
පින්නතුනි අපේ මේ වර්තමාන සමාජයේ වැරදි ආකල්පවල ඉන්නේ. කාලාන්තරයක් මුළුල්ලේ පුරුදු කරන ලද වැරදි ආකල්ප තමයි තියෙන්නේ. පිහිටලා ඉන්නේ වගේ. නිර්මාණය වෙන්නේ නැහැ. යථාර්ථයට. නිර්මාණය වෙන්න මේ බාල පරම්පරාවට නම් දැක්මක් ඇත්තේම නැහැ. ඇයි වැඩිහිටියෝ පෙන්වන්න එපා. හීන් එවුන්ට දකින්න යහපත් දේවල්. වැඩිහිටියෝ ගාවත් ඒ යහපත්ව තිබුණු අපේ ආකල්ප දැන් එන්න නැති වෙලා ගිහිල්ලා. ඒ නිසා අපි යන්නේ අවරට. අපි යන්නේ අවරට විනාශයට. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා පින්වත් ඔබ හැම දෙනාටම අපි සියලු දෙනාටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසේම ගිහි පැවිදි සියලු දෙනාට ධර්මයේහි රස විඳින්න ධර්මයේ ශ්‍රවණය කරන්න සාකච්ඡා කරන්න ඔබට ජීවිත ගමන සරුසාර කරගන්නට පුළුවන් ලාභ පහක් තියෙනවා. ධර්මයේ ශ්‍රවණය කළාම ලැබෙන ලාභ පහක් තියෙනවා. අස්සුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්තමස්ස පසීදති කියලා. අස්සුතං සුනාති නොඇසුවෙව්ව අහන්න හම්බෙනවා. මං කියනවනේ එකක් හරි. මං බරම සිල් පදේ කියලා දුන්නා. මේ ධර්මානුශාසනාව ඉවර වෙනකොට මෙතන ඉන්න හැම කෙනෙක්ම නොදන්නා එකක් දෙකක් තුනක් හතරක් ඔබට ඉගෙන ගන්න හම්බෙනවා. එකක් හම්බුණත් ඇතිනේ පුතා. සුමේද පඬිතුයෝ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගෙන ගෞතම සම්බුද්ධ රාජ්‍යයට එන්න උන්වහන්සේ එකක් හොයාගෙන තමයි ගියේ. නේද? ඇත්තටම බෞද්ධ දර්ශනයට අනුව එක කියන්නේ මොකද්ද? ඒක නාමකින් එක කියන්නේ මොකද්ද? සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලු සත්වයෝම ආහාරය මත දිවි ගෙවන්නේ. දිවි රැකගන්නේ සියලු සත්වයෝම ආහාරය මත. ඒක තමයි බෞද්ධ දර්ශනයට අනුව එක. සුමේද පඬිතුයෝ හොයාගෙන ගියේ ඒක මොකද්ද? අම්මාවරු හරි වටිනවනේ. අම්මාවරු දරුවන්ට හොඳ දෙයක්මයි දෙන්නේ. සුමේද පඬිතයන්ට භද්‍ර යෞවන වයසේදී අම්මා දවසක් කියනවා මගේ පුතේ උඹ බුදු වෙයන්. මට දෙන්න දෙයක් නැහැ. උඹ දිවි පූජා කරලා දිවි පරදුවට තියලා මාතෘ ස්නේහය එකට අරගෙන මම් වෙනුවෙන් කරපු කැපකිරීමට මගේ පණ බේරන්න උඹ කරපු වීරියට මට දෙන්න දෙයක් නැහැ පුතේ. මයි පුතේ උඹ බුදු වෙයන් කියලා කියනවා. සුමේද පඬිතුයෝ මීට පෙර අහලා තිබුණේ නැහැ මෙච්චර වටිනා පදයක් අම්මගේ මුවින්. මේ බුද්ධ කියන වටිනා පදවිය වස්තුව මොකද්ද? අම්මා මට ලැබෙන්න කියලා කිව්වා. ඒක හොයාගෙන යන ගමනේ දීපංකර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවකට එන දවසක් මුණ ගැහෙනවා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද පඬිතයන්ගේ මේ උත්තරීතර ගවේෂණය පරීක්ෂණය නිරීක්ෂණය දිහා දැකලා සංසාර පින් ඇති මේ පුජ්‍යලයාගේ අනාගත පුණ්‍ය බල මහිමේද දැක බුද්ධ කියන වචනේ විස්තර කරනවා. බුදු බව නිවන් දකින්න කෙලෙස් නසන්න තරම් හැකියාව තිබුණු සුමේද පඬිතයෝ බුද්ධත්වයට පත් වෙලාම නිවන් දකින්නවාය කියන
හැඟීමෙන් එදා විවරණ ගන්නේ. ගෞතම බුද්ධ රාජ්‍යයට එන්න. පුංචි කාලයක්ද? අවුරුදු ලක්ෂ ගාණක් පුතා මේ සංසාර ගමනේ භවයෙන් භවයට මැරෙමින් ඉපදෙමින් දස පාරමී ධර්මයන් පුරමින් බුද්ධිය සොයා යනවනේ. අපේ මේ මිනිස්සු මොන තරම් කම්මැලි කුසීත මලානික જાතියක්ද පරාජිත જાතියක්ද කියනවා නම් අපේ හඳුන්නේ බුද්ධත්වයේ නිර්වාණය නෙමෙයි. කාටවත් ගැටලුවක් නැතුව ණයක් නැතුව අතපාන් නැතුව ජීවත් වෙන්න අවැසි මගවත් හොයාගෙන යන්න මෙවුන්ට තව තේරෙන්නේ නැහැ. හිඟානෝකා ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ. මේ අපේ රටේ පාලකයන්ට තේරෙන්නේත් නැහැ. හිඟානෝකා ජීවත් වෙන්න. ජනාධිපතිවරු 6ක් රජකම් කරනවා දිහා බලාගෙන හිටියා. 7 වෙනියත් ඇවිල්ලා ඉන්නවා. මොකින් මොකක් වෙයිද දන්නේ. හැබැයි පෙර 6 නම් දැකලා තිබුණෙම නෑ තමයි. දැකලා තිබුණෙම නෑ. කොළ පාටද නිල් පාටද රතු පාටද කහ පාටද කියන එක මට අදාළ නෑ. නමුත් ආපු අප්පලා ඔක්කොම එහෙම තමයි කෙරුවේ. රට ණය වෙලා තියෙද්දිනේ ඔක්කොම නතර වුනේ. තිබුණට වඩා ණය බරව නතර වෙන්නේ. මං ඉපදෙන කාලේ මං 750ක් විතර ණය තිබුණා. ජනාධිපතිවරු මෙහෙම ඇවිල්ලා ඒගොල්ලෝ අයින් වෙලා යනකොට 6 වෙනි අයින් වෙනකොට පුතා ලක්ෂ 5ක් ණයයිලු. මං ඉපදෙනකොට 750යි තිබ්බේ. මාව විකුණලානේ පුතා මං දන්නේම නැතුව. ඔබවත් විකුණලා ඔබ දන්නේ නැතුව. ඒ පාලකයාට තේරිලා නැහැ යා යුතු ගමන යන්නට වැඩි යුතු වීරිය කවරේදයි නුවණින් විමර්ශනය කොට වඩන්නට. ඒකට අවැසි ධර්මඥානය ලබාගෙන නැහැ. පෞරුෂය හදාගෙන නැහැ. මම මේ ළඟදී බණකට ගියපු වෙලාවේ හිටපු ජනපතිතුමා ඉඳ ගනීම කියලා මං හිටියේ. ඉඳගත්තෙම නෑනේ. ආවෙම නෑ. මල්ලිටත් කියලා තියුණා හාමුදුරුව මොනවත් කියයිද දන්නේ මං ආවොත්. මං කිව්වා එන්න කියපන් අය මොනවා කියන්නද? රජ කෙනෙක් වෙච්ච කෙනෙක් එහෙම බය වෙන්න විදියක් නැහැනේ. සාමාන්‍ය රටවැසියෙක් මොකක් හරි පදයක් කිව්වයි කියලා. තමන්ගේ හිතම පුතා මලානිකයි එවැනි තැනකට එන්න. හිත මලානිකයි. අයි දන්නවනේ. මම මොනවද කෙරුවේ කියලා? හැමෝම එහෙම. හැමෝම එහෙම. මෙතුමාද එසේ නොවේවායයි පතා මිනිස්සු ඔතෙන්ට ගෙනාවේ. එසේ වීනම් ඔහුද ඒ අපායේමයි. මිනිස්සු දැඩි විශ්වාසයකින් බලා ඉන්නවා. සංකල්ප හොඳයි වාගේ පේනවා. හොඳ අතට පෙරළුනොත් ජාතියක රටක අනාගතයක වාසනාව වේවි. එසේ නොවන්නේ නම් අපේ හාමුදුරුවනේ තව දශක දෙකකදී අවුරුදු 20කදී විතර මට පේනවා ලංකාවම බදු දෙන්න වෙනවා. කොහේ හරි සුදු ජාතිකයෝ ඉන්න රටකට මේ ලංකාවම බද්දට දීලා ජීවත් වෙන්න වෙනවා. එතකොට ලංකාවේ ඉන්න රටවැසියන්ට වෙනවා වහල්ලු. අර 1948ට එහා හිටපු වහල් යුගයට ආපහු ගිහිල්ලා ඒ අයගේ අනසක මත අධ්‍යාපනය ලබනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඒගොල්ලෝ. කසාද බඳිනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඒගොල්ලෝ. බල්ලෝ හදනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඒගොල්ලෝ. ගමන් බිමන් යනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඒගොල්ලෝ. ව්‍යාපාරයක් කරනවද නැද්ද ඒගොල්ලෝ තීරණය කරන්නේ. ඔබ කම්කරුවෝම ලෙස සිටිය යුතුයි සියලු සිංහලයෝ කියලා කිව්වොත් එසේ සිටිය යුතුයි. එසේ නොවන්නේ නම් මුහුද අයිනට ගිහිල්ලා වෙඩි තියලා තල්මසුන්ට කණ්ඩ දමාවි. ඒ යුගය ඈතින් මට පේනවා. මේ යන ගමන මෙහෙමම ගියෝ. එහින්දා පින්නතුනේ නිර්වාණයට වීරිය කරන්න, බුද්ධත්වයට වීරිය කරන්න තබා
තමන්ගේ නිදහස සතුට සැනසීම ප්‍රීතිය සෞභාග්‍ය කරා යන්නවත් අපි වීරිය වඩන්නේ නැත්තම් මෙච්චර කාලයක් අපි බණ අහගෙන සිල් සමාදන් වෙවි ආපු ගමනෙන් ඇති වැඩක් නැහැනේ බොරුවක් නේ කරලා තියෙන්නේ. අපි බලන්නකො මොනතරම් පින්වන්තද කියලා. මනුස්ස ලෝකයේ ඉපදිලා අපි අංග විකල නැහැ. අංග සම්පූර්ණයි. කන් ඇහෙනවා, ඇස් පේනවා, කතා කරන්න පුළුවන්. අන්ධයෙක් ගොළුවේ බීරෙක් නෙමෙයි. හොඳට දෑත දෙපය වැරවීරිය ඇතුව වැඩ කරන්න පුළුවන් ජවයේ තියෙනවා. කර්ම රෝග නැහැ. ආබාධිත වෙලා නැහැ, මන්ද බුද්ධික වෙලා නැහැ. අපේ ආම්දුන්නේ අපි සංසාරේ ගොඩක් පින් කරලානේ. අපි ගොඩක් පින් කරලා මෙතෙන්ට ඇවිත් ඉන්නේ. ඒ කළ පුණ්‍ය කර්මයේ බලය මේ සමාජයට බෙදන්න මතු සංසාර ගමන මීටත් වඩා පුණ්‍යවන්ත කරන්න ඇයි අපිට බැරි? අනිත් සත්තුන්ට වඩා අපිට කොච්චර දෘෂ්ටියක් තියෙනවද? අපි රාගික කෙලස් බර ලෝකේ ඇලිලා ධර්මයෙන් පිටපැනලා මේ ඉන්ද්‍රියයන් 6 සන්තෝෂ කරන්න මහා කැපකිරීමක වෙහෙසක යෙදෙනවා. ඒ හින්දා නොඇසූ බොහෝ දේ අසා දැනගෙන විධිමත් මිනිසෙකු ලෙස යහපත් දැකීමකින් ධර්මඥාණයෙන් කටයුතු කරන්න ඔබට වාසනාව ලැබෙනවා බණ ඇහුවා. සුතම් පරියෝදපේති බාගෙට දන්නේවා සම්පූර්ණ වෙනවා. බාගෙට දන්නේවා සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. අපි ගොඩක් ಜಾති බාගෙට දාන්නේ. කකුල් හොදලා පුතේ පාවඩේ එක්කන් එන්නේ. පාවඩේ එක්කන් එනව නේද? පා දෝවණය කරලා තමයි පාවඩේ එක්කන් එන්නේ. පාවඩේ එක්කන් ඇවිල්ලා ඒ දෝවණය කරන්නේ. ආවද දෙයිදාම. මං අර පොරළු ගොඩ මැද්දේ ඇවිල්ලා මට දුකේ බෑ අර සුදු රෙදි කැල්ලට අඩිය තියන්න. බොරළුත් එක්ක. වැහි දවසක ආවනම් එහෙම. මම වැහි දවසක ආවනම් මුළු පාවඩේම ඉවරනේ. පාවඩේ අවසාන කෙරවලේ තමයි පැම් බඳුන තියාගන්න. එතනින් පා දෝවණය කරලා තමයි පාවඩේට ගන්න. පිරිසිදු කරලානේ පාවඩේට ගන්න. එතන ඉඳලා තමයි ධර්මාසනේ ගාවට එක්කන් එන්නේ. ඒක කන පිට පැත්තට හරවගෙන දැන් කරන්නේ. අපි ඒක ඉගෙන ගන්න, අවබෝධ කරගෙන නැහැ. දැකලා නැහැ. දන්නවා පාවඩයක් ඕනේ, පාවඩයක එක්ක යන්න ඕනේ, පාදෝවණය කරන්න ඕනේ. හැබැයි අගමුල කොහෙද කියලා දන්නේ නැහැ. මාරු වෙලා ඒක. ඒවා පූර්ණ කරගන්න ඕනේ ජීවත් වෙනකොට. මගුල් ගෙදරකත් එහෙමනේ. මගුල් ගෙදරකත් ඔබ අගමුල මාරු කරගෙන ඉන්නේ. කසාද බැඳලා නැකත් බලලා ඌවා මෙව්වා කරලා ඔක්කොම කරලා අපේ හාඳුන්නේ නැකත් බලන අප්පලත් බොරුනේ. අතීතේ නැකත් බලද්දි මගුල් ගෙදරකට හෝටලේ නිදි යන්න නැකත් තිබ්බද? අතීතේ මගුල් ජෝඩුවකට නැකත් හදද්දි හෝටලේ බුදියන්න කියලා නැකතක් තිබ්බේ නැහැ. හෝටලේට යන්න නැකතක් තිබ්බෙත් නැහැ, එන්න නැකතක් තිබ්බෙත් නැහැ. මේ අප්පල හදනවනේ හෝටලේ ඉන්න නැකතකුත්. ඈ මනමාලයා කැන්දාගෙන මනමාලිව කැන්දාගෙන එන්න ඒ නැකත් ටිකක් තිබුණා කියමුකෝ. එව්වා කන පිට හරවලා. කොහෙදෝ ඇවිදලා තමයි එන්නේ මේ ගෙදර. ඈ මේකද ශාස්ත්‍රය? මේකද ක්‍රමය? මේකද සංස්කෘතිය? කන පිට හැරිලා බාගෙට දාන්න. අපි හන්නේ වැරදි ආකල්පයක් හදාගෙන තියෙනවා මේ උන්දලා. හොඳවත් නරකවත් දීර්ඝ කාලයක් මොකක් හරි පුරුදු කෙරුවොත් ඒක ආකල්පයක් වෙනවනේ. දැන් මේ බාල තරුණ වයසේ අය ආකල්පයක් හදාගෙන ඉන්නේ. තරුණ පහේ අය බනහඬ ඉස්සරහින් ඉඳ ගන්න හොඳ නැහැ.
එහෙම ආකල්පයක් තියෙන හින්දා තරුණ අය ඉඳ ගන්නෙම නෑ. එවුන් කැලේ ඉන්නේ. එවුන් කනත් අධ්‍යයයි ඉන්නේ. බණ අහන්න යන්න හොඳ නෑ තරුණ අයට. ආකල්පයක් හදාගෙන ඉන්නේ එන්නේ. අම්මලා තාත්තලාත් එවුන් ගෙදර තියලා තමයි බණ අහන්න එන්නේ. අරුන් ඕන්නේ. එවුන්ට දැම්ම ඕව අවශ්‍ය නෑ. එවුන්ට අවශ්‍ය වෙන්නේ අපි වාගේම හතර හන්දි කොර වුණාම, බීරි වුණාම, ගොළු වුණාම, අංශභාගය හැදිලා එකතෙන් වුණාම තමයි එව්ව ඕනෑ වෙන්නේ. ඔබ වහන්සේලාට මට වඩා අත්දැකීම් ඇති. දිවි හිමියෙන් පන්සල් යන්නේ නැති වුන් අංශභාගය හැදිච්චාම ඕන් උත්සාහගෙන එනවා බෝධිය ගාවට පූජා තියන්න. දිවි හිමියෙන් පන්සල් ආපු නැති අයට ඔත්පල වෙලා ඇඳේ තියලා උඩු බැලි අතර ඉන්නවා මේක ඒකට සෙත් පිරිත් කියන්න කියලා දහත් වට්ටි දෙනව නේද කියනල්ලා. අපේ හඳුන සෙත හැදෙනවාද අර පෙරේතයාට? ඒ පෙරේතයාට ආයෙ සෙතක් හැදෙන්නේ මුළු ජීවිතේම පව් කරලා ඇඳේ උඩු බැලි අතර දපලා ඉන්නේ. මේ අප්පට චිත්‍රපටිය වාගේ පේන්නේ අරුවනේ. කලාතුරකින් ඇහිච්ච මේ බුදුබණ පද ජීවිතේට ඇහිලා නැති පාලි ගාථා සලෝක මෙව්ව අරු මිනිහට රසවත් වෙයිද? රසවත් වෙන්නේ නැහැ. ඒ මිනිහට රසවත් වෙයි දඩයන් කරපුවා. මට හොඳට මතකයි අපේ පණ්ඩිත හාමුදුරුවෝ ඉන්න කාලේ පණ්ඩිත හාමුදුරුවෝ ගාව හිටියා වයසක අප්පච්චි කෙනෙක්. හරි ගුණවන්තයි. ඒ වගේම නූගත් කෙනෙක්. පව් හරීම ප්‍රීතියෙන් කරපු චරිතයක්. මං උන්දාට සසර බිය පස්සේ කියලා දුන්න. මම මහන වුණාට පස්සේ අපේ හාමුදුරුවෝ ඒ රසවත් අතීත කතා අහන්න කැමති යවුන්දගෙන්. මං හාමුදුරුවන්ටත් දවසක් දොස් කිව්වා. හැමදාම හැන්දෑවට වාඩි වෙලා අපේ හාමුදුරුවෝ අර අප්පච්චිට කතා කරනවා. කතා කරලා බුලත් වට්ටියක් දීලා ඔහෙන් ඉඳ ගන්නකෝ. ඉඳ ගන්නකෝ කියලා අර අතීත කතන්දර අහනවා අරුන්දයි. තලගොයි මරපුවා. ඉත්තෑව මරපු විදිය, ඌරෝ මරපු විදිය, ගෝන්නු මරපු විදිය, වෙඩ්ඩික්කාරකමේ ගියපු ඒවා, කැටවල් වලවල් රකපුවා. හැන්දි අයියා කැටවලවල් රකින්නවා කියන්නේ මොකද්ද? අරුන්දයි ඊට පස්සේ විස්තර කරනවා. බණ කියන හාමුදුරුවෝ බණ විස්තර කරනවා වගේ උන්දා විස්තර කරනවා. උන්දාගේ සංස්කෘතිය අගේ කර කර මම පාඩම් කර කර ඉඳලා පොත විසිකොල්ලා ඇවිල්ලා දෙන්නටම බැන්නා. සංසාර ගමනේ කරපු පව් කන්ද නැවත සිහි කරනකොට අපායට යන අකුසල කර්ම පතයක් හැදෙනවනේ අපේ හඳුන්නේ. අකුසල කර්ම නිධානයක් හැදෙනවා. ඊට පස්සේ අමතක කරන්නම බැරි එකක් වෙනවා. ගැලවෙන්නේ නැති එකක් වෙනවා. අර මරණ මංචකයේදී ඒක එනවා. ආපු හැටියේ තිගැස්සිලා මැරිලා උපදින්නේ තිරච්ඡානගත ලෝකයකමයි. දුක් සහිත ලෝකයක, අපාගාමී ලෝකයක. ඔබ වහන්සේට මම බණ කියන්න ඕනද කියලා මං සැර වෙච්ච ගමන මං ඉදිද්දි කතා කරන්නෙම නෑ. අපේ හාමුදුරුවෝ හරි අහිංසකයි. කළු සුරුට්ටු බිව්වා. එක කාමරයයි තියෙන්නේ හාමුදුරුවන්ටයි මටයි ඉන්න. මන් දවසක් බැන්නා ලෝකයාට බණ කියා මෙතන සුරුට්ටු ඇද්දාම මේකේ හිටියාකිද හාමුදුරනේ හුස්මක් අටක් තියාගෙන මිනිසුන්ට කියනවා අරව බොන්න එපා මෙව්ව බොන්න එපා නිකරුණේ මැරිලා යන්න එපා කියලා කියනවා. ඒගොල්ලෝ මෙතන බොනවා කළු සුරුට්ටු. සුරුට්ටුව ගත්ත කටෙන් විසි කෙරුවා. විසි කරලා නැගිටලා ගියා යන්න. එදායින් එදා තෙක් අපවත් වෙනකන් සුරුට්ටු බිව්වේ නැහැ. වරද හදාගත්තා. බුදු වෙලා හිටියත් පුතා හදාගන්න ඕනෑ තැන් තියෙනවා නම් හදාගන්න ඕනෑ. සුද්ධෝදන මහරජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මට පේනවා අපේ හන්නේ බණ පොත කියවද්දි රළු ගොරෝසු විදිහට අය කිව්වේ. ආදරෙන්ම කිව්වේ නැහැ. මා පුත සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ එහෙම තියෙන්නේ මා පුත.
අර ආසාව පුත්‍රයාට බුදු වෙලා ඉඳිද්දිත් යටිහිත කියනවා. මා පුත සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ ඔබ වහන්සේ හිතුවක්කාරයි. මගේ රාජ්‍ය පරිපාලනයට බාධාවක්. අනාගතයේ ඔබේ ශ්‍රාවකයන්ටත් බාධාවක්. ඔබටද බාධාවක්. ඒ නිසා දරුසෙනෙහස කියන එක මිනිස්සුන්ට විවිධයි. ප්‍රඥාවන්තයා දකින විදියත් මෝඩයා දකින විදියත් දෙආකාරයක් වෙන්න පුළුවන්. දරුවෙකුට දෙන්නේ හොඳම දේ දෙමව්පියෝ. මෝඩයාට තේරෙන්නේ නැහැ මේක. ඒ නිසා ඔබ වහන්සේ බලහත්කාරයෙන් මේ කොල්ලෝ කුරුට්ටෝ කෙල්ලෝ අරගෙන මහාන කරපුවාම කෝපාවිෂ්ඨ වෙන මෝඩයෝ මරාගෙන මැරෙයි. ඒ වැඩේ කරන්න එපා. රාහුල කුමාරයා මහාන කරපු වෙලාවේ කෝපාවිෂ්ඨ වෙච්චි සුද්ධෝදන මහරජුරු ඇවිල්ලා මේ කියන්නේ චවින්චෙත්වා චම්මං චින්දති චම්මං චෙත්වා මන්සං චින්දති මන්සං චෙත්වා අට්ඨින් චින්දති අට්ඨින් චෙත් නහාරුං චින්දති නහාරුං චෙත්වා අට්ඨින් චින්දති අට්ඨින් චෙත්වා අට්ඨි මිජ්ජා වක්කං. දරුසෙනෙහස කිඳා බැහැලලු ඒ තරම් යටට. ඒක කපලා කොටලා වෙන් කරලා දාන්න පුළුවන් එකක් නෙමෙයි. ඇටලේ මස් නහර දක්වා තියෙන එකක්. එහින්දා අහන්නේ නැතුව අවසර නැතුව දරුවෝ මහාන කරන්න එහෙම පා මිම්මත්තර කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ සියලු භික්ෂූන් වහන්සේලා අමතා අනුදැනවා දාලා මහාන කරන්න එපා. බලන්නකො බුදු වෙලා හිටියේ. මහජන මතයට ඇහුම්කන් දුන්න. ඔය හැම එකක් වෙන්න පුළුවන් මා නැති කාලයක. අපේ අරමුණ පැහැදිලි වුණාට මෝඩයාගේ අරමුණ අපැහැදිලි. එතකොට ගැටෙනවා. එහෙනම් මේක නවත්තන්න ඕන කියලා වැඩේ නැවැත්තුව ශික්ෂාපදයක් හැටියට අනුදැනවා දාලා. එහෙම කරන්න එපා කියලා. පින්නතුනි අපේ ජීවිත අපි ඉන්න තරාතිරම මොකක් වුණත් හැදෙන්න ඕන තැනක් තියෙනවා නම් ඒක හදා ගන්න ඕන. ඒ අඩුව හදාගෙන ජීවිතේ දිනන්න ඕන. කංකම් විතරති සැක නැති මිනිහෙක් වෙන්න ඕන. විශ්වාසය තියෙන්න ඕන. විශ්වාසය මත මේ ලෝකෙම තියෙන. මල් ශාලාවේ පැවැත්ම තියෙන්නේ විශ්වාසය මතනේ. ඒ නිසා මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න ආකර්ෂණීය විදියට මිනිස්සුන්ට සතුටු විය හැකි විදියට ඒ ආයතනය පවත්වාගෙන යෑමෙන් දීර්ඝ කාලයක් දියුණු වීමේ වාග්ය පවත්වාගෙන යෑමේ වාග්ය තියෙනවා. ඕනෑම එකක් එහෙම. අපේ භික්ෂූත්වයත් එහෙමනේ. විශ්වාසයේ රඳවා ගන්නා තෙක් දායකයා එක්ක ප්‍රීතියෙන් නිර්වාණගාමී ගමනක් ගිය හැකියි. විශ්වාසයේ යම් දවසක බිඳගත්තොත් අර විශ්වසනීයත්වයෙන් ආපු ගමනේ හිටපු බොහෝ දෙනා කැඩිලා බිඳිලා විනාශ වෙලා ඒ ඇත්තම්ම දොස් කියන්නට හිරිහැර කරන්නට කරදර කරන්නට පටන් ගනීවි. විශ්වාසා පරමාඥාති මේ ලෝකයේ හොඳම නෑකම විශ්වාසය. ඔය තියෙන ඒවා తాවකාලික ඒවා. ඔයාලගේ තියෙනවනේ නෑ දැකන් නේද? ළඟින්ම තියෙන්නේ මොකද්ද නෑකම? දැන් ඔයාලගේ තියෙන ළඟම තියෙන නෑකම මොකද්ද? එහෙම ගන්න නැද්ද? ළඟම තියෙන නෑකම අම්බුසැමි. ඕකනේ ළඟම තියෙන්නේ. කවුරු හරි අම්මයි තාත්තයි කියලා කිව්වොත් මම පිළිගන්නේ නැහැ. බබා හම්බුනේ පස්සේනේ. ඉස්සරෝම අඹුවයි සැමියයිනේ. ඒ අඹුවයි සැමියයි දෙදෙනා ගාව තියෙන විශ්වාසය කරන කොටගෙන තමා සුන්දර බබෙක් බිහි වෙන්නේ. ඒ බබා හම්බුනාට පස්සේ තමා මව් භූමිකාව පිය භූමිකාව හැදිලා අර දරුවන් සහ දෙමව්පියන් අතර තියෙන සම්බන්ධය නෑකම හැදෙන්නේ. ඊට කලින් තියෙන නෑකම අඹුව සහ සැමියා. දැන් ඔයාලගේ ළඟම හොඳම නෑකම. මේ දමුණු මුල්ලෙම කී දෙනෙක් ඉන්නවද පුතා වෛරෙන්? ප්‍රීතියෙන් ආපු හඳපානේ ආපු දෑත දෑංගිලි පටලවාගෙන ආපු බඳ වෙලා
පැටලී ආපු පින්වත්යයි සම්මතව ප්‍රීතියෙන් යුගජීවිය පටන් ගත්ත කී දෙනෙක් ඉන්නවද පුතා දැන්? නයි පොළොංගු වාගේ කලඹවත් පෙන්වන්න බැරුව. මන් දන්න ජෝඩුවක් ඉන්නවා අපේ හාඳුන්නේ අක්කර දෙකමාර දෙකට බෙදාගෙන කොල්ලෝ මට කියනවා ගෑණි මිනිහයි දෙන්නම කුඹුරට ගියපු දවසට මිනිහා තේ බොනවා නම් බස්නාහිර පැත්තට හැරිලා නියරක ඉඳගෙන ගෑණි නැගෙනහිර පැත්තටලු ඉඳගන්නේ. කලඹවත් පේන්න බෑ. දෙන්න සිල් ගන්න යනවා. පන්සල් දෙකට යන්නේ. එකට ගියොත් ඉවරයි අප්පච්චි. එකක සිල් ගත්තොත් ඉවරයි. පොලිසියෙන් ගිහිල්ලා ගේ මැද්දේ තිබ්බ දොරක් වහලා ගේ දෙකට බෙදලා දෙපැත්තෙන් හිල් දෙකක් හදලා දුන්නා මෙවුන්ට රින් ගන්න එහාට මෙහාට. එක ගේ කාපු ඇත්තෝ එක හැලියේ බත් කාපු ඇත්තෝ හැලි දෙකයි දොර දෙකයි තැන් දෙකයි. ඇයි මේ? විශ්වාසය නැහැ. විශ්වාසය බිඳිලා වෛරක්කාරයෝ හැදිලා අපායට පාර තැනිලා බුදුහාඳුරු අනුදැන වදාලා බණ අහලා පරිණත වෙන මිනිසා මේ ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දැක විශ්වාසා පරමාඥාති විශ්වාසය ගොඩනගා ගන්නවා බුද්ධ ආදී අටතනක් පිළිබඳවම. බුද්ධ ආදී අටතනක් පිළිබඳවම සැක දුරර දැන ගන්නවා. එතකොට ලේසි ගමන් යන්න. දිට්ඨින් උජුං කරෝති ඒ ඇත්තන්ට ඍජු දැක්මක් ලැබෙනවා. ඇත්ත ඇති සැටියෙන්ම තේරෙනවා සත්‍ය අවබෝධ වෙනවා. සත්‍ය අවබෝධය ඇත්තෝ පින්නතුනි චිත්ත මස්ස පසීදති මෙලව ජීවිතේ සතුටත් පරලොව ජීවිතේ සතුටත් සදාකාලික සතුට නැමැති අමා මහ නිවනින් සැනසීමත් ලබනවා. ඒ උත්තරීතරත්වය කරා යන්නට අද දමනු මුල්ල නිමල් මල්ශාලාධිපති නිමල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාගේ 60 වෙනි ජන්මදිනය සිහිපත් කොට ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයකින් ආරම්භ කරලා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වමින් හෙට දහවල් අෂ්ටාර්ය පුද්ගල සරියුත් මුගලන් පරම්පරානුඥාත මහා සංගරුවන විශේෂෙහි තුන්කල් වාසීව දම්පුදා මහා කුසලයක් නිවන් දකින දක්වාම නරකාදියකට නොවන මහා කුසලයක් සිද්ධ කරගන්න පුණ්‍ය කර්මයක් සිදු වෙනවා. මේ උත්තරීතර මහා පුණ්‍යස්කන්ධය එතුමාට සතාධික කාලයක් ආයු වඩන්නටත් පවුලේ සහෝදර සහෝදරියන් බිරිඳ දරුවන් ඇතුළු සියලු දෙනාට ආයු වර්ණ සැප බල ප්‍රඥාවන් විඳින්නටත් ජන්මාන්තර ගත වන්නට යෙදුණු තමන් හැදූ වැඩූ තැනු මේ බොහෝ සම්පත්තීන්ට පදනමක් දමන්නට ජීවිතය නිර්මාණය කරමින් මියගිය අම්මා තාත්තා අත්තා මුත්තා ආදී කුල දෙටුවෝ පින්ගණ්ඩ වේ නම් ඒ හැම දෙනාටමත් ඔබටත් මටත් ජාත්‍යාදී දුකින් නිදහස්ව ලබන සදා සුන්දර අමා නිවනින් සැනසීම පිණිස මේ ධර්ම දානමය මහා පුණ්‍ය බලය හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියලා සාදු කියලා බණහඬ ලෑස්ති වෙන්න. පිරිතක්ද ඇති බැවින් රැට කෑමද කෑ යුතු බැවින් ස්වාමින් වහන්සේලාද වඩමවාගෙන ආ යුතු බැවින් කාලය පිරිමසා බණ කිව යුතුයි. එළි වෙනකන් හැබැයි කියන්න තමයි හිතෙන්නේ මට මෙව්වා. මං ඔබ වෙනුවෙන් මාතෘකා කරන්නට යෙදුනේ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පින්වන්ත චරිත දෙකක් පාදක කරගෙන දේශනා කොට වදාළ ධර්මකාරණා කීපයකුත් මිත්‍යා දෘෂ්ටික පෞකාර චරිතයක් පාදක කරගෙන දේශනා කොට වදාළ ධර්මකාරණා කීපයකුත් මුසු කොට බුදුරජාණන් වහන්සේ
එකම ධම් සභා මණ්ඩපයක විස්තර කරමින් මෙහි ගුණාගුණයන් සාකච්ඡා කළ උත්තම ගාථා රත්නයන් යුගලයක් තමයි මම මාතෘකා හැටියට තැබුවේ. සූත්‍ර පිටකය කාණ්ඩ කොට අපේ පහසුවට තැනීමේදී සකස් කරන ලද ධම්මපදයේ ග්‍රන්ථයේ පළවෙනි යමක වර්ගයේ ගාථා රත්නයන් දෙකක්. අසාරේ සාර මතිනෝ සාරේචා සාර දස්සිනෝ තේසාරංනාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචර. මිනිහෙක් යම් පුජ්‍යලේක් සරුසාරදේ නිසරුයි කියලා අරගෙන නිසරුම දේවල් සරුයි කියලා අරගෙන මිත්‍යා දෘෂ්ටික වැරදි ගමනක ප්‍රතිපත්තියක පිහිටයි නම් ඔහු දිවි ගමනේ ලබන්නේ වැරදි මාවතක්මයි නරකාදියක්මයි පරිහානියක්මයි විනාශයකටමයි යන්නේ. ඒ වගේම යහපත් දේ හොඳ දේ සරුසාරවත් දේ සරුයි කියලා අරගෙන නිසරු අයහපත් නරක අකුසල් පාප කර්ම නරකයි කියලා අවබෝධ කරගෙන නරකාදිය අයින් කරලා යහපත් පිවිතුරු හොඳ දේ අරගෙන ඒ හොඳට අනුකූලව ජීවිතය නිර්මාණය කරයි නම් ඔහු සරුසාර පින්වන්ත යහපත් ප්‍රතිඵලයක්ම ලබනවා. මේ කතාව කියලා දෙන්න බුදුරජාණන් වහන්සේ දවස සම්බුද්ධ ශාසනයට එකතු වෙච්චි සරියුත් මුගලන් අගසව් දෙනම වහන්සේ වර්ණනා කළා. ඒ වගේම සංජය පරිබ්‍රාජකතුමා බමුණු පඬිවරයාව බුදුහාමුදුරුවෝ නිසරු චරිතයක් හැටියට හෙලා දැකලා මේ දහම දේශනා කළා. කොල්ලෝ දෙන්නෙක් කෝලිත උපතිස්ස කියලා හිටියා බුදුහාරංග කාලේ. කෝලිත උපතිස්ස කියන කොල්ලෝ දෙන්න ගමේ කොල්ලොත් එක්කන් හරි මිතුරුයි. හැබැයි මිතුරු වුණාට මේ දෙන්න හොඳට අධ්‍යාපනය ලබාගෙන යහපත් චරිත සංකල්ප තියෙන. ක්‍රියාකාරකම් යහපත් ඒවා. අපේ ගම් වලත් ඉන්නේ පුතා. කවුරු ඇසුරු කෙරුවත් සිගරට් එකක් බීඩියක් අරක්කු ටිකක් ගංජා ටිකක් නොබොන සතෙක් සිව්පාවෙක් මරා තලා පොඩි කරලා හිංසනයක් නොකරන අම්මයි අප්පච්චි දෙන්නට කීකරු විනීතව ගමන් කරන දෑත දෙපායේ වීරයෙන් ජීවිතය තනන්නට වෙරදරන අධ්‍යාපනයේ යා හැකි යම් දුරක් වේද ඒ දුර දකින්නට යන්නට වෙරදරන පින්වත් කොල්ලෝ ඉන්නේ අර පව්කාරයේ උම්මැද්දේ අන් ඒ වාගේ කොල්ලෝ දෙන්නේ. හැබැයි සංගීත සංදර්ශනයක් තිබිලා තියෙනවා පුතා. ඒ කාලෙත් තිබිලා වුණා. ඒකට කියනවා ගිරග්ග සමජ්ජ සැනකෙළිය කියලා. මේ සැනකෙළිය බලන්න යන් කිව්වහම මේ දෙන්නත් අරුන් එක්ක ගියා. ගිහිල්ලා බලාගෙන ඉන්නවා. මේ වාගේ ලස්සනට පුතා සරසලා බල්බ් දාලා නටන, ගායන, වයන බොහෝ සෙල්ලම් තියෙන තැන. කොල්ලෝ දෙන්න බලාගෙන හිටියාම අපේ හාඳුන්නේ ඒක සැනකෙළියක් කිව්වට කෙළිය තියනවා සැන නැහැ. මුන් දෙන්නට කලකිරීමක් ආවා. මේ කොල්ලෝ දෙන්නට කලකිරීමක් ආවා. කෙලි විතරයි සැන නැහැ කියලා. සැනකෙළිය කියන්නේ මොකක්ද ඇත්තටම? මොකද්ද සැනකෙළිය? කෙළිය කියන්නේ මොකද්ද?
ඔයාලා ඒක දන්නවනේ. කෙලිය කියන්නේ සෙල්ලම. කෙලිය කියන්නේ සෙල්ලම ක්‍රීඩාව. සන අපේ හාමුදුරනේ අපේ බෞද්ධ සංස්කෘතියත් එක්කන් ගොඩ නැගුණු සාහිත්‍ය සෞන්දර්යයේ පරමාර්ථය තමයි ඔතන විස්තර වෙන්නේ. සාහිත්‍ය සෞන්දර්යයේ පරමාර්ථය ආනන්දයෙන් ප්‍රඥාව කරා යන මිනිස්සු නිර්මාණය කිරීමනේ. ආනන්දයෙන් ප්‍රඥාව කරා මිනිස්සු අරන් යන්නේ. ඔය ඉස්සර ලියපු ගීතයක, කවියක, කෙටි කතාවක, නව කතාවක, ජාතක කතාවක, ගැමි කතාවක, කතාන්දරයක, ජන කවියක මොකේක වුණත් පුතා තියෙන්නේ ප්‍රඥාව දනවන වින්දනාත්මක රසයක්. රසය නිමාවේ ප්‍රඥාවක් තියෙනවමයි. දැන් වාගේ නෙමෙයි. දැන් තියෙන්නේ මහ ගොන් කතානේ ගොඩක්. මං එන ගමන් ඔය සා FM අහගෙන එන්නේ. බනට ගිහිල්ලා එනකොට කොල්ලා බුදියයි කියලා මාත් විට හප ඔය FM සේවයක් දාගෙන මාරු කර අහා එනවා. රැට පුදුම එව්වනේ කියන්නේ. මං කොල්ලාට ඉතින් විස්තර කර එනවා. මෙන්න මේක බුදුහාඳුරු අහවල් තැන කියලා තියෙනවා. මේකා මේ ඒ අකුසලේ තමයි වැළඳගෙන තියෙන්නේ. මේවා ගැලපෙන්නේ මේක බෞද්ධ සංස්කෘතියට අනුව ලියවිච්ච අහවල් තැන තියෙනවා කියලා මං කොල්ලට කියනවා. වර්තමානයේට එනකොට අපි කෙලියට ඇවිල්ලා තියෙනවා සැන ඇතෑරලා. සැන කියලා කියන්නේ පුතා සැනසීම. සැනසීම ගෙන දෙන විනෝදාංශය, ක්‍රීඩාව, සෙල්ලම. කොල්ලෝ දෙන්න බලාගෙන ඉඳවම සැනසීමක් නැහැ. ඇයි අරුන් නිරුවතින් දඟලනවා බීලා සංගීත සම්දාසනෙට ගිහිල්ලා බලන්නකො පුතා. සින්දුවක් අහන්න දෙන්නෙත් නැහැ. සින්දුව කියන එක අපේන්නෙත් නැහැ. වාදකයෝ ගහනවා අර යකඩ ගොඩකට දිඩි ගාලා හදවත් කම්පා වෙනවා, විඳ ගන්න බෑ. කන් අගුල් වැටිලා හදවත ගැහෙනවා. අරුන් විප්‍රකාරව අඩ නිරුවතින් ගෑනු කුලප්පු වෙලා නටනවා. දැකලා තියෙනවද සංගීත සම්දර්ශනවල කොල්ලෝ නටනවා ඇවිල්ලා? කොල්ලෙක් නටුවොත් පුතා ඇඳුම් ඇඳගෙන නටන්නේ ඌ. කෙල්ලෝ ඇවිල්ලා නටනකොට ලැජ්ජා කියන જાතියක් නැති જાතියක් නේ පුතා. ඔය ඔවුන්දලා සිල් ගන්නෙත් වැඩිය ඔවුන්දලා, දන් දෙන්නෙත් වැඩිය ඔවුන්දලා, භාවනාවට යන්නෙත් වැඩිපුර ඔවුන්දලා, ශ්‍රම දානෙත් වැඩිපුර ඔවුන්දලා, හැම රැස්වීමකමත් වැඩිපුර ඔවුන්දලා, වැඩිහිටියෝ හැටියට මේ ඊයේ පෙරේදා තාව අම්මන්ඩිලා ගොඩක් මගෙන් බණ අහන්න කුරුණෑගල දිහා ඉඳලා මම ඒ උන්දලාට හොඳට කියලා දීලා ඇරියේ බණ. ඒ උන්දලාට හොඳට කියලා දීලා ඇරියේ. වැරදි ආකල්පවල පිහිටාගෙන ඉඳලා අවසානයේ මම මේ මෑතකදී අපේ නායකහඳුර එබිලා බලනකොට මෙවුන්දලා වැඩිපුර ඒ කරපුවාට අනුකූලව වැඩිපුරම අපායේ ඉන්නෙත් මෙවුන්දලාම තමයි. මෙවුන්දලා හේතුව ඔය මොනවා කෙරුවත් වෛරය වැඩි මෙවුන්දලාගේ. මම මේ කියන කතාව බොරු නම් සියලුම පිරිමි හෘද සාක්ෂියට එකඟව බලන්න ඔහොමම ඔබේ අම්මයි ඔබේ ගෑණී දිහා. කොහොමද මිතුරුකම? කොහොමද මිතුරුකම දෙන්නගේ? ප්‍රීතිමත්ව තියනවාද? අම්මයි දුවයි වාගේමයි අපේ හමුදුරුවනේ. මට පුදුම සතුටක් තියෙන මේ දෙන්නගේ වැඩ දැක්කාම. එහෙම දැනෙනවද හදවතට? කාන්තා පාර්ශවයේ සියලුම නැන්දම්මලයි ලේලිලයි වෙන වෙනම හිතලා බලන්නකෝ. මේ හාඳුරුව මෙහෙම එකක් කියනවා. ඇත්තටම අපේ මහත්තයාගේ අම්මයි මායි අතර, එහෙම නැත්නම් මගේ කොල්ලගේ ගෑණී මායි අතර කොහොම සම්බන්ධයක්ද තියෙන්නේ? හොඳට බලන්න. අපි බුදුහාඳුරෝ දේශනා කොට වදාළ දහමේ මෛත්‍රිය ඇති ඇත්තෝද? පින්වන්ත හීලා ශික්ෂාකාමී ඇත්තෝද? හොඳට බලන්න. නෑ.
පෙරදිලා නේද? ප්‍රායෝගික ඇත්ත ලෝකේ අපි පෙරදිලානේ. වහගෙන ඉන්න පුළුවන් පුතා. දැන් ඉතින් වහගෙන ඉන්නේ ඔක්කොම සුදුම සුදු. උපාසක උපාසිකාව. ඕම නෙමේ පොයට තව ඇටමාලේ දාලා, සලුව දාලා, මල්ල කිහිල්ලේ, පැදුර කිහිල්ලේ ගහගෙන මල්ල එල්ලාගෙන පාරට බැස්සා. දුටුවෝ ඒ චරිතෙට නමක් තියෙනවා. උපාසක අම්මා, උපාසක තාත්තා. නමක් තියෙනවා අර දුටුවෝ. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳ ඇති සඳුනුත් මනරම් ලාලාභරණ රිසි ලෙස සැරසුම් පාලාගිය වැනි බහුරු කොලං බහුරු කොලං කාලා බීලා ඇඳලා පැලඳලා නටලා ගයලා රාගික කෙලස් බර ලෝකේ කිමිදිලා මේ හොඳලා රංගපාලා පෙන්නනවලු. හැබැයි බලන්නන්ට බහුරු කොලං බොහෝ චරිත රංගපානවලු. බහු කිව්වේ බොහෝ, රූ කිව්වේ චරිත, කොලං කිව්වේ රංගපාන. බොහෝ චරිත රංගපාන. මරුණට පස්සෙත් මල කඳටත් රංගනයක් තියෙනවා. ඒක අපේ නිමල් ප්‍රේමචන්ද්‍ර මහත්තයා දක්ෂයි රූ ගන්නන්ට. මැරිච් එකව හදනවා බල මැරිලා නෑ වාගේ. ඇවිල්ලා බලනකොට අරුන්ද බුදි වාගේ හුස්ම ගන්නවද නැද්ද කියන එක පේන්නේ නැති මට්ටමට අරුන්දව හැඩ කරලා හදලා. අරුන් ඇවිල්ලා කියනවානේ මේ අයියා මහත්තයා මෙච්චර දවසක් තියා ගන්න ඕනේ කීයක් ගියත් කමක් නැහැ අපේ තාත්තව මෙහෙම හදාපන් මේ වගේ පෙට්ටියකට බත් සරලුවක් දුන්නේ අයියා ඕක මරණකන් ලොක්කට බත් සරලුවක් දීපු නැති එක ඔය ඇවිල්ලා අරුන්දට පණ දෙන්න වාගේ පෙට්ටියක තියාපන් කියලා කියන්නේ 20000කට 60000ක් ගනි පව් නැහැ 20000කට 60000ක් ගත්තත් පව් නැහැ ඇත්තටම. ඇයි මේ කාලකන්‍යා කරාපු අපරාධේ? කාලකන්‍යා කරාපු අපරාධෙට. මේක අර වෙලාවට තමයි ඇවිල්ලා රංගපාලා ලෝකයට පෙන්වන්න හදන්නේ. අසත්පුරුෂයෝ. ඇත්ති පළක් නැහැනේ මරුණට පස්සේ රෙදි කෑල්ල කොතලා ගෙනihin වල දැම්මා මොකද වෙන්නේ? රෙදි කෑල්ල කොතලා ගෙනihin වල දැම්මත් කමක් නැහැ. ඒ කාලේ කලේ ඒකනේ. කැලේ ගහනවා කියලානේ කිව්වේ. රෙදි කෑල්ල කෙතුවා ගෙනිහිල්ලා පිසික්කා. එහෙම තමයි කරේ. ඒක තමයි ඇත්ත. ඒක වසන් කරලානේ අපි මේ රංගපාන්නේ. මල් ශාලාවේ අවසාන මිනිය ගාව මේ වාගේ මල් බුකි තියලා මල් වඩම් තියලා සැරසිලි දාලා පෙට්ටිය වටේට මල් මාලයක් ගොතලා දාලා පත්තු වෙන නිමෙන බුබුලු විදුලි බුබුලු තියලා දෙපැත්තෙන් හුලම් පෙත්තෝ දෙකක් තියලා ඉහානෙන් පානෙන් ලොකු පොල් ගෙඩි වාගේ මරුණට පස්සේ මිසක් අරුන්දට ඇත්තට එවුන්දා ජීවත් වෙලා ඉන්න කාලේ මෙහෙම තිබ්බනම් මැරෙන්නේ නැහැ එවුන්දා. මෙහෙම තිබ්බනම් එවුන්දා සතහාදික කාලයක් ඉඳී ප්‍රීතිය මගේ උන් වාගේ જાතියක්. මේ තුන් ලෝකේ මට මුණ ගැහුනේ නැහැ කියලා. නමුත් පින්නතුනි මරුණට පස්සේ අර දවස් 3ට පුදුම බුපේ සෙට් තියලා එන යන අයට කණ්ඩ දීලා පුදුම විදියට සංග්‍රහයන් මේ වාගේ નિසරු පෞකාර ගමනක අපි යෙදෙනවා. ඒකෙම ඉන්න අපිට පුතා ඒත් තේරෙන්නේ නැහැ. මේක ඇත්ත. හැබැයි ගිරග්ග සමාජ්‍ය සනකෙලිය බලාපු කෝලිත උපතිස්ස කොල්ලෝ දෙන්නාට මේක තේරෙනවා මේක නෙමේ ඇත්ත කියලා. මේ දෙන්න එතනින් යනවා යන්න. අනිකේ උන් බෑ කියනවා යන්න මේ දෙන්න යනවා යන්න. Tamanට තේරෙනවා නම් පුතා අනිකේ උන් ආවත් එකයි නැතත් එකයි ඒකෙන් අත මිදෙන්න ඕනේ. සමහරු කියනවානේ මට මේ කැත ගතිය අතහැර ගන්න බෑ සමාජයේ ඉන්න ඕනේ. ඒක බොරුවක් පුතා. ඒක බොරුවක්. මට මහාන වෙන්න එපාම කියලා කිව්වනේ මහාන වෙන්න හදද්දි කොල්ලෝ.
මේ කාලේ හාමුදුරුවරුන්ව ගණන් ගන්නෙ නැහැ. ඒ හින්දා මහාන වෙන්න එපා. අනිත් එක මේ භද්‍ර යවුවන වයසේ මොකද මහාන වෙන්නේ? පිස්සුද තියෙන්නේ? මගෙන් ඇහුවා. මං කිව්වා මට පිස්සු හරි නැතුව හරි මගේ ආසාව තියෙන්නේ පැවිද්දට. මං එහෙනම් මහාන වෙනවමයි. අපේ නැන්දම්මගේ දුව ඇවිල්ලා මට දිග සන්නසක් දුන්නා. මහානකෝ මේ ආදීනෝ කියලා මේකි. මහානකම හොඳ නෑලු ඒකේ ආදීනෝ කියලා මට දුන්නේ සන්නස. මම එතකොට පන්සලේ හිටියේ ගිහිල්ලා මහාන වෙන්න. මම මේක කියවලා බලලා ඉවරලා මං සන්නසක් ලියලා ඇරියා. පැවිදි ජීවිතේ උඹ දැකලා නැහැ. නොදුටු පැවිද්දක් ගැන උඹ මේ ලියලා තියෙන කතා හතර මහා අපායට යන්නේවා. ඒ හින්දා ඉගෙන ගනින් ඉස්සර වෙලා පැවිද්ද ගැන. ලෝකෙට කියන්න ඉස්සෙල්. මං ඒක දැකලා දැනගෙන අවබෝධ කරගෙන මං ආවේ කියලා. මේ මෑතකදිත් මං ඇහුවා මතකද මට සන්නසක් එව්වා කියලා. දැන් මං ලෝකෙ දිනලා තියෙනවා උඹට පේන්නේ නැද්ද කියලා ඇහුවම. මං හරි ප්‍රීතියෙන් ඉන්නේ. ඇත්තෙන්ම මේ මෙතන ඉන්න ඔක්කොමලා අතරේ ප්‍රීතියෙන්ම ඉන්න කෙනා මං. මට ගැටලු නෑ. සම්බාධක නෑ. මං හැමදාම මේ ලෝකේ කාට හරි හිතසුව පිණිස යම් මෙහෙවරක් කරලා ඒකෙන් සන්තෝෂ වෙනවා. ඒකෙන් සතුටක් ලබනවා. සම්බුද්ධ ශාසනය දසදහසක් කල්ම පවතින්න මේ පැවිදි ජීවිතේ පූජා කරන්න ඕන ඇත්තටම. පැවිද්ද පූජා කරන්න ඕන. එතකොට තමයි ලස්සන. නැත්තම් වැඩක් නැහැ. ඇත්තටම අපේ නායක හාමුදුරුවනේ වර්තමානයේ පැවිදි සමාජයේ ඇතුලේ අනාගතයේ සඳහා නිර්මාණය කරන ලාබාල පැවිද්දන්ට පැවිද්දේ වටිනාකම ආකල්පමය වශයෙන් දෙන්නේ නැති අඩුවක් තියෙනවා. ඒ හින්දා විශ්වවිද්‍යාලයට යන තරුණ භික්ෂූන් වහන්සේලා යුද්ධයට යන සෙබළු වාගේ කිසි හීලෑ බවක් නැති දඬු මුගුරු අරගෙන පොළු මුගුරු අරගෙන පාලකයෝ එක්ක ආරක්ෂකයෝ එක්ක ගහගන්න යන දන් දෙන තමන්ගේ දායකයොන්ට උපාසක උපාසිකාවන්ට තලන්න යන කඩාකප්පල්කාරී જાතියක් හැටියට හැසිරෙමින් චීවරයේ දැලිගාන පව්කාර ගමනක් තියෙනවා. මේක දිහා රටේ නායක හාමුදුරුවරු බලාගෙන බුද්ධ ශාසන ඇමති ජනාධිපති මේක දිහා බලාගෙන නිහඬව ඉන්න එක ගැන බලවත් සංවේගයක් නැතිනේ. බලවත් කනගාටුවක් තියෙන්නේ. ඇයි මේ වැරදි ගමනක යන්නේ? අර කොල්ලෝ දෙන්නා ජීවිතය දැකලා ගිහිල්ලා සංජය පරිබ්‍රාජකයා ගාවට යනවා ඉගෙන ගන්න. එතන කාලයක් ඉගෙන ගන්නකොට දැනෙනවා සරු දෙයක් නෑ එතන ඉගෙන ගන්න කියලා. එතන නිසරුයි කියලා පේනවා. ඒ ගමන යනවා යන්න වෙන ඉසව්වක් හොයාගෙන. යනකොට පාරේ මේගොල්ලොන්ට පේනවා ප්‍රශංසනීය ගමන් විලාසයක් තියෙන දුටුවම් පහදනා රූප ස්වභාවයක් තියෙන අමුතු පුජ්‍යලයක් එනවා. කසාවතක් දරාගෙන. ඒ අස්සජි හාමුදුරුව එනවා. බුදුහාමුදුරුව අනුදැනව දාලානේ හාමුදුරුවරුන්ට ඕනෑම ගොරහැඩියෙක් නිවන්න පුළුවන් ක්‍රමයක් උපක්‍රමයක්. ඒක ශික්ෂණයක්. අප්පසන්නානම් වා පසංසේති. අප්‍රසාදිත මිනිස්සුන්ට ප්‍රසාදය උපදවන්න. ප්‍රසාදිත මිනිස්සුන්ගේ ප්‍රසාදය වැඩි වෙන විදියට ගමන් යන්න හැසිරෙන්න ඇවතුම් පැවතුම් ටික තියන්න කිව්වා. කතාව ඊටාම මధుර ශික්ෂාකාමී කතාවක් වෙන්න ඕන කිව්වා. ඕනෑම මිනිහෙක් අල්ල ගන්න පුළුවන්. මිනිහෙකුට කිට්ටු වෙන්න අවස්ථාව දීලා ඉන්න ඕනේ අපේ හාමුදුරුවනේ ධර්මයේ තේරුම් කරන්න. නැත්තම් දුවන එකාට බණ කිව්ව හැකියයි. හැංගෙන එකාට බණ කියන්න බෑනේ.
ආදරය කරගෙන ලෙන්ගතුකම අප්පාගෙන එන කෙනා තමයි කියන දේ පිළිගන්න තරම් නම්‍යශීලී වෙන්නේ, නිහතමානී වෙන්නේ. ඒ හින්දා එවකට මහා සංගරුවන ඒ සියල්ලම කළා. දැන් ඔය අසපු වාසී ස්වාමින් වහන්සේලාට සමහර විට ඇතැම් අය දේශයෙන් බලනවනේ. ඒ වුණාට මම දැකපු න්‍යායක් තියෙනවා. එයාලගේ ඇවතුම් පැවතුම් ඔක්කොම එක වගේමයි. සිවුරු පොරවන්නේ එක විදියට, සිවුරු වල පාට එකම පාට, යන්නේ එකම පිළිවෙලකට, කතාව එකම පිළිවෙලකට, දේශනාව එකම පිළිවෙලකට. එතකොට අපේ හාමුදුරුවනේ පුරුතජන කෙලස් බර ලෝකේ ඇත්තෝ පහදිනවා, නැමෙනවා. ඇතුළ බලන්න යන්නේ නැහනේ. අර දුටුවම් පහදනවා. ඊට පස්සේ ලං වුණාට පස්සේ විස්තර කරනවා. ඒක තමයි තියෙන්න ඕනේ. අස්සජි හාමුදුරුවන්ගේ පැවතුම් දැක්කාම කෝලිත උපතිස්ස දෙදෙනාට මේ බමුණු පුත්තු අන්‍යාගමික. නමුත් කිට්ටුවට ආවා. මේ දවස්වල අර පහුගිය කොරෝනා දවස්වල මට ලක්ෂ 14ක් එව්වා එංගලන්තේ ඉඳලා මල්ලිලා දෙන්නේ කොල්ලෝ දෙන්න කතෝලික. මයිකල් පෙරේරායි නිහංක පෙරේරායි කියලා. වුන් දෙන තරහ වෙලා හිටියයි අයියයි මල්ලි. මං තමයි යාළු කෙරේ. ලක්ෂ 14ක් මට එව්වා දුප්පත් මිනිසුන්ට උදව් කරන්න කියලා. මං ඊට පස්සේ කොල්ලෝ 4 දෙනෙකුට ස්ථිර වහල කෑලි 4ක් ගහලා දීලා කිරිහරක් 8 දෙනෙක් අනන් දුන්නා. කොල්ලෝ රුපියල් 5000 එවන්න හැදුවේ මාසෙන් මාසෙට. මං කිව්වා හිඟන්න හදන්න හදන්නේ තෝ. 5000 එවනකොට ඒක දිහා බලාගෙන ඉන්නවා මිසක් මෙවුන්ගේ මහන්සියෙන් හම්බ කරගන්නේ නැහනේ. ඒ හින්දා අපි කිරිහරක් අරන් දෙමු. එතකොට උන්ට තනකොළ කන්න දීලා වතුර ටික ගෙනල්ලා දීලා උන්ව රැක බලාගෙන උන්ගෙන් කිරි ටික දොවාගෙන මණ්ඩලයට දීලා මාසෙට 5000 නෙමෙයි රුපියල් 30000ක් 40000ක් ගනි. එහෙනම් අපි හයියක් දෙමු. බිලි කොක්කක් දෙමු. උන්ට බා ගන්න. කියලා මන් තේරුම් කරලා දීලා කිරිහරක් 8 දෙනෙක් අරන් දුන්නා. ඇත්තටම දැන් අර එක කොල්ලෙක්ගේ හරක් දෙන්නම පැටව දාලා කිරි ලීටර් 20ක් ගන්නවා. මං කිරිහරක්ම ගෙනත් දුන්නා. ලීටර් 20ක් ගන්නවා දවසට. බලන්න. වාසනා. ජීවිතේම ගොඩ. ජීවිතේම ගොඩ යන. හරියට කළොත් විකුණාගෙන කෑවොත් කර්මේ තමයි. හැබැයි මං හැම වෙලාවෙම ඇහැමානේ තියාගෙන ඉන්නේ. එහෙනම් පිටපනින්න බැරි වෙන්න. වටිනාකම දැනෙන්න ආසා හිතෙන්න ඒකේ පිහිටනවා. එහෙනම් අපි චුට්ටක් පස්සෙන් යන්න ඕනේ. හුරු වෙනකම්. හුරු වුණාට පස්සේ පුතා ගැටලුවක් නැහැ. හුරු වුණාට පස්සේ ගැටලුවක් නැහැ. ඉතින් ජීවිතේ හුරු කරන්න ඕන. අස්සජි හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වන්දනා කළායින් පස්සේ අස්සජි හාමුදුරුවෝ පැහැදිලි කළා ලෝකයේ ස්වභාවය. යථාර්ථයේ යම් ප්‍රමාණයක් තේරුම් ගිය මේ දෙන්න ඔබ වහන්සේගේ දේහ ලක්ෂණ, වාග් විලාසය, ඔබ වහන්සේ කතා කරන මේ ලෝකයේ ඇත්ත ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ නමක් හැටියට ඔබ වහන්සේ ඔච්චර දන්නවා නම් ඒ ගුරුවරයා කොච්චර දන්නවා ඇද්ද? ගුරුවරයා කොච්චර ඇවතුම් පැවතුම් ඇද්ද? ඒ හින්දා අපිටත් පෙන්වන්නකෝ කියලා කිව්වා. ඒ ගමන බුදුහාමුදුරුවෝ ළඟට යන පාර කිව්වා. බුදුහාමුදුරුවෝ ළඟට ගියාම පින්නතුනේ සංසාරේ පින් තියෙන එකෙක්වත් ආපහු එන්නේ නැහැ. පැවිදි වෙනවමයි. බුදුහාරගෙන් බණ අහලා පැවිදි වෙලා කෙටි කාලයකදී රහත් වෙලා සංසාරේ ප්‍රාර්ථනා කළ පින්බල මහිමෙන් අග්‍ර ශ්‍රාවක පදවි ලබනවා. ඒ උත්තමයෝ දෙන්නා වර්ණනා කොට දේශනා කොට වදාළ ගාතාවත් ඒ දෙදෙනාගේ ගුරුවරයා වූ සංජය පරිබ්‍රාජකයා, සංජය පිරිවැජියා, තාපසයා, බමුණු පඬිවරයා
සරියුත් මුගලන් දෙදෙනා පැවිදි වෙලා යනවා පින්නතුනේ අර ගුරුවරයාව එක්කන් එන්න ඇත්ත කියලා දෙන්න බුදුහාමුදුරු ගාවට. එලෝ ගන්නවා. ඒ මිත්‍යා දෘෂ්ටික පරාජිතයා ගිය විනාශයත් මේ උත්තම වස්තුන් සොයා ගිය සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා පිළිබඳවත් වර්ණනා කරමින් අර පුජ්‍යලයාගේ අපාගාමී බව විස්තර කරමින් ආදීනෝ පෙන්වා දෙමින් දේශනා කොට වදාළ ගාථා දෙක තමයි අසාරේ සාර මතිනෝ සාරේචා සාර දස්සිනෝ තේසාරන්නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. සංජය පරිබ්‍රාජකයා නිසරු දේ සරුයි කියලා අරගෙන තියාගෙන සරු දේවල් ජීවිතේ ඈතට දාලා අර නිසරු දේ මතම ජීවිතේ රැගෙන යාම නිසා නිසරු දෙයක්ම ලබා අපාගාමී වෙනවා. අපිත් එහෙමයි පුතා. බොණ්ඩ එපා කියලා දැන් අපි කියනවනේ. සමහරු කැමති නෑ කියනවට. හේතුව ඇත්තටම අපේ ආඳුන්නේ උගේ වැරද්දක් නෙමෙයි. උට සංසාරයෙන් හම්බෙලා තියෙන පෞකාර මොලේ හැටිනේ. තේරුම් ගන්න තරම් ශක්තියක් නැති මිත්‍යා දෘෂ්ටික මොලයක් තියෙන. යම් දවසක ඕක පෑදෙන්න නම් පරිසරයෙන්ද ඔහුට උදව් කරන්න ඕන අත මිදෙන්න. නැත්තම් අත මිදෙන්නේ නැහැ. දැන් ඔයාලා හොඳට දන්නවා ඇතිනේ නිමල් අයියා ඔය මලගෙවල් වලට යනකොට මල් ශාලාවට එනකොට ලොක්කා මැරිලා මිනිය ගණ්ඩ අම්මා මැරිලා මිනිය අරගන්න එනකොට එවුන් 99%ම බීලා නෙන්නේ මල් ශාලාවට එනකොට අම්මට උපහාර දක්වන්න එනවා. අවජාතකයෝ ඒ අම්මගේම අවජාතකයෝ අම්මට උපහාර දක්වන්න එනවා. ඒ තාත්තගේ අවජාතකයෝ උපහාර දක්වන්න මේ එන්නේ. කුරුත ගුණ සලකන්න. ගෑනිත් විනාශ කරලා දරුවොත් විනාශ කරලා තමනුත් විනාශ වෙලා පරම්පරාවත් විනාශ කරලා දාන මේ නරකාදිය පිළිබඳව අපි කොතෙක් කියලා දුන්නත් ජීවිතේ දකින්නේ නැති පෙරේතයෝ ඉන්නවනේ පුතා. නේද? දැන් මේ ඉස්සරහා ඉන්න ඔයාලත් හාමුදුරුවනේ මම නම් හැමදාම බොන්නේ. ඉඳලා හිටලා බොන්නේ. ඈ ඉඳගෙන හරි හිටගෙන හරි බොන එක හොඳ නෑනේ. ඒක නරකාදියක්නේ සතෙක් උනේ. අය බොණ්ඩ જાති නැතුවද? කිරි බීපන්කෝ. ඈ අරක්කු බෝතලයක් රුපියල් 1000ක් දීලා අරගෙන කනත්තක ඉඳගෙන ගල් පොත්තක ඉඳගෙන කාලකන්නියෝ ටිකක් එක්කම් බොන වෙලාවේ රුපියල් 1000ට කිරි බෝතල් 2-3ක් අරගෙන ගෙදර ගිහිල්ලා උණු කරගෙන තමන්ම ජාතක කරලා වදලා ඉන්න අර පැටවුන්ටත් දීලා ගෑනිටත් දීලා කිරි වලින්ම බත්තු වෙලා කිරිබත් කා හෙන ගහනවද බලන්න නෑ. ඕක හිතා ගන්න තරම් දෘෂ්ටියක් නැති පව්කාර පෙරේත චරිත තියෙනවනේ පුතා. අපි මේක නරකයි කියලා පෙන්නනවා. අපිට පෙන්වන්නනේ පුළුවන්. දැන් පොලිස් නිලධාරියාට වාගේ නම් පුතා පෙන්වන්නත් පුළුවන්. තාරකා පේන්න සලසන්නත් පුළුවන් නේ. අපිට එහෙම බෑනේ. අපිට දේශනා කරන්න පුළුවන්. ඒ වගේම අපේ චරිතය ඒ වාගේ තැනකට නොවැටි ආදර්ශ සම්පන්නව තියාගන්න පුළුවන්. දුටුවන්ට බලණ්ඩයි ඒ චරිතය නිකලල් භවයේ තියාගෙන කියන්නයි අපිට පුළුවන්. දඬුවම් කරන්න අපිට අයිතිය නෑ. ඒකට පිරිසක් ඉන්නවා. සතරවරන් දෙවියෝ අහනවනේ ඇවිල්ලා. දැන් හෙට උදේ පාන්දර මේ පිරිතේ පිරිත් සත්ගායනාවේ පාන්දරට ඔය මෙවුන්දලා කියන්නේ එළියට නම් බයින්න එපා යක්කුන්ට අඬ ගන්නේ. මෙවුන්දලා හිතේ යක්කුන්ට අඬ ගන්නවා. යක්කු එනවා දැන් ඔතෙන්ට කියලා. අපේ හඳුනේ එහෙම එකක් නෑ ඇත්තටම. ආටානාටිය සූත්‍ර දේශනාවේ යක්කුන්ට අඬ ගහනවා යක්කු එනවා එහෙම එකක් නෑ. ඒක මිත්‍යා දෘෂ්ටික කතාවක්. බුදුහාමුදුරුවෝ ගාවට සතරවරම් දෙවි මහරජ දරුවෝ ඇවිල්ලා මධ්‍යම රාත්‍රියේ වන්දනා කරලා
එකත් පසකින් ඉඳගෙන බුදුහාඳුරන්ට කියනවා භවත් ගෞතමයාණන් වහන්සේ සන්ති බන්තේ උලාරා යක්ඛා භගවතෝ අප්පසන්නා සන්ති බන්තේ උලාරා යක්ඛා භගවතෝ පසන්නා සන්ති බන්තේ මජ්ක්‍ධිමා යක්ඛා භගවතෝ අප්පසන්නා සන්ති බන්තේ මජ්ක්‍ධිමා යක්ඛා භගවතෝ පසන්නා සන්ති බන්තේ නීචා යක්ඛා භගවතෝ අප්පසන්නා සන්ති බන්තේ නීචා යක්ඛා භගවතෝ පසන්නා බුදුහාඳුන්නේ යක්කු කණ්ඩායම් 6ක් ඉන්නවා මේ සමාජයේ දැන් ඔබ වහන්සේ මధుර වූ සත්‍ය වූ තුන් කල් දක්නා නුවණින් දේශනා කරන මේ ලෝක යථාර්ථය ඇසු ඔබ වහන්සේට ප්‍රශංසා කරන ඔබ වහන්සේ අගයන ඔබ වහන්සේට සිව්පසය පුදන වන්දනමානන කරන ඉහළ ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණය ප්‍රාථමික ප්‍රමාණය යක්කු කණ්ඩායම් 3ක් ඉන්නවා ඔබ වහන්සේට නිඳා කරන ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට නිඳා කරන බාධා කරන හිරිහැර කරන කරදර කරන ඉහළ මධ්‍යම පහළ යක්කු කණ්ඩායම් 3ක් ඉන්නවා කණ්ඩායම් 6යි 3ක් නම් හොඳයි අනිත් කණ්ඩායම් 3 හින්දා නිර්වාණගාමී ලෝකයක් සැප දැනෙන ලෝකයක් සතුට ගෙනෙන ලෝකයක් සෞභාග්‍යමත් ලෝකයක් ගොඩනගන්න අමාරුයි ඇයි මෙවුන් ඔබ වහන්සේට මෙහෙම නිඳා කරන්නේ ඒ ගමන බුදුහාමුදුරුව අනුදැන වදාලා මම පංචශීල ප්‍රතිපත්තිය දේශනා කළාම ඒකෙන් කෝපාවිෂ්ඨ වෙච්චි පාඩු විච්චි එවුන් අපිට එරෙහිව නැගී හිටලා ඔය තියෙන්නේ භවත් ගෞතමයාණන් වහන්සේ එවුන්ට තලණ්ඩද බුදුහාඳුරන්ගෙන් ඇහුවා එවුන්ට තලණ්ඩද බුදුහාමුදුරුව ආටානාටිය සූත්‍රය අපි හඳුනන තියන්නේ මුනිවත රැක්කා කියලා නිහඬව හිටියලු තලණ්ඩ නම් තලාපියා මරන්න නම් මලාපියා ඒක මට අදාළ නැහැ මං කියලා තියෙනවා ditta ධම්ම වේදනීය අකුසල කර්ම උපපජ්ජ වේදනීය අකුසල කර්ම අපරාපරිය වේදනීය අකුසල කර්ම වැරදි කෙරුවොත් මෙලොවත් පරලොවත් දඬුවම් විඳින්න වෙනවා දුක් විඳින්න වෙනවා ඒක ඉතින් හම්බ වුණාට මට කරන්න දෙයක් නැහැ මං කලින් කියලා තියෙනවා දැක්කේ නැත්තම් ඒ අවාසනාව මගේ දහම ප්‍රඥාවන්තයන්ට ඔබට කැමති දෙයක් කරන්න කිව්වා ඒ හින්දා පොලිසියට අයිතියක් තියෙනවා කියන්නත් අයිතිය තියෙනවා තලන්නත් අයිතිය තියෙනවා ඒකට නීතිය ගෙනත් තියෙන්නේ රජ්ජුරුවන්ට අයිතිය තියෙනවා උල තියන්න හිස ගසා දාන්න එල්ලලා මරන්න කසපාර තලන්න දඬු කඳේ ගහන්න පළවා හරින්න පිටුවහල් කරන්න අයිතිය තියෙනවා බුදුහාඳුරු කවදාවත් විරුද්ධ වුණේ නැහැ පිටුවහල් කරන්න එපා කියලා මරන්න එපා කියලා බුදුහාරු කල්ති ආදේශනා කළා සබ්බේත සම්ති දණ්ඩස්ස සබ්බේ සංජීවිතම් පියං අත්තානං උපමං කତ୍වා නහනේන ඝාතේ සබ්බේ බායන්ති මච්චුනු අත්තානං උපමං කତ୍වා නහනේන ඝාතේ සියලු දෙනාම මරණයට දඬුවමට බියයි ඒ නිසා සියලු දෙනාම කිසිවෙකුට කරදරයක් නොවන පරිදි ජීවත් වෙන්න කිව්වා ඒක තමයි ඇත්ත එහෙනම් පුතා වෙලාව නෙමෙයි මේවා ඔක්කොම එකින් එකට කියන්නේ නිසරු දේ සරුයි කියලා ගත්ත අය විනාශ වෙනවා. හැබැයි සරුසාර දේවල් පුතා ජීවිතයට එකතු කරගත්ත ඇත්තෝ ජීවිතේ දිනනවා. කෝලිත උපතිස්ස වාර. එහෙනම් මයි පුතාලා මේ සමාජය ඇතුලේ ඇවිදින ගමන් ඔබ දුටු ලෝක යථාර්ථයක් තියෙනවා. අතීතයේ ඉඳලා ගෙනාපු ඇත්තක් තියෙනවා. ඒක දේශපාලනමය, සෞඛ්‍ය, අධ්‍යාපනික, ආගමික ඒ වගේම සෞන්දර්යාත්මක ඕනෑම පැතිකඩයක් ඔස්සේ අපිට බලලා නොගැලපෙන නරක ආදී අයින් කරලා ගැලපෙන හිතකාමී සම්වර්ධනීය යහපත් දේ තෝරාගෙන අපේ දරුවන්ව ඒවාට හැඩගස්වන ගමන් අපිද ප්‍රායෝගිකව ලෞතුරා දහමට අනුව ක්‍රියාවෙහි නිරත වෙමි. සෞභාග්‍යයෙන් සපිරි පෝසත් බෝසත් මිනිසෙකු ලෙස දිවි ගෙවා මරණයට යන්න
ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල දර්ශනය ප්‍රයෝජනයට ගන්නට ඔබට ප්‍රඥාව මේ තුලින් වේවා වෙත්වා වෙම්වා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. කාලය ඊතා වටිනවා. ඉස්සර මං චූටි කාලේ අහලා තිබ්බා කාලය රන් හා සමානයි කියලා. ෆණ්ඩි වදන. ඊට පස්සේ මං උසස් පෙළට විතර එනකොට ඒ පණ්ඩි වදන සංශෝධනය කරලා තිබ්බා කාලය රන් වලට වඩා වටී කියලා. ඇත්තම පණ්ඩි වදන ඒක තමයි. කාලේ රත්තරන් වලට වඩා වටිනවා. ලෝකේ වටිනා වස්තු තුනක් තියෙනවා. කාලය, ශ්‍රමය, ධනය. හැබැයි මිනිස්සු දකින්නේ ඔතනින් වටිනාම වස්තුව කෝකද? ධනය. වටිනාම වස්තුව හැටියට දකින්නේ ධනය. හැබැයි ධනය නැමැති වස්තුව ඕනෑම නිර්ධනයකට හොයාගන්න පුළුවන් කාලය වැයකොට ශ්‍රමය කැප කරන්නේ නම්. දැන් දුප්පත් මිනිහෙක් උදේ හිස් අතින් වැඩට යනවා. වැඩහිමි මිනිහාගේ ගෙදරින්ම උදැල්ලක් අරන් පැය 6ක් 7ක් ඒ මිනිහාගේ වත්තේ වැඩ කරලා උදැල්ල ගිහිල්ලා තියෙනවා. තිබ්බායින් පස්සේ ගෙහිමියා අතට රුපියල් 2000ක් දෙනවා. බලන්න. පූජා කෙරුවා කාලයයි ශ්‍රමයයි. වැය කළා කාලයයි ශ්‍රමයයි හම්බුණා ධනෙ. ඇත්තට මේක තමයි ලෝකේ ස්වභාවය. ලෝකේ ධනවත් වෙන්න නම් මේ වියකිලා යන හැම කාලයක්ම වියකිලා යන හැම ශ්‍රමයක්ම ධනය කළ හැකි. ඒකට වෙර වඩන්නයි ඕනෑ. වීරිය කරන්න ඕන. ඒකට පෙළ ගස්සන්න ඕන. එහෙම නැත්නම් මේ දුගතියෙන් අපායෙන් දිලිඳු කොමෙන් අත මිදෙන්න බෑ. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව නැනනුවන වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් කාලය ඉතුරු කරගන්න මං පින් අනුමෝදන් කරනවා. ඔය ඉන්න තැන්වල ඔහොමම ඉඳගෙන හයියෙන් සාදුකාරයක් පවත්වමින් පරිස්කාර අනුමෝදන් කරන අතරේම පින් අනුමෝදන් වෙමු. ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේම සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දු පන්නරසී යතා. හයියෙන් සාදුකාරයක් පවත්වනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ.